පස්සේ මැඩම් මට හිතුණා මෙයා මේ දේවල් විතරක් මගෙන් බලාපොරොත්තු වෙනවා වගේ. හැබැයි වීඩියෝ කෝල්ස් වලින් විතරයි. ඇත්තට මේ දේවල් කවදාවත් කරන්න ගිහිල්ලා නැහැ. එයා නවත්තන්න දුන්නේ නැහැ මට. මාව බ්ලැක්මේල් කරා ඒ වීඩියෝස් ලීක් කරනවා කියලා. තමන්ට තමන්ගේ ජීවිතය මොකද්ද ඕන කියලා ඕනෑම තරුණියකට තරුණයෙකුට අදහසක් තියෙනවා. අයිබෝයි අදත් මේ සූදානම් වෙන්නේ පොසිටිව් පේරන්ටින් ක්ලාස් ආරම්භ කරන්නට. ඉතින් සුපුරුදු විදිහටම ඔබ අපිට එවන ප්‍රශ්න වලට හරිම විසඳුම් හොයලා දෙන්නට අපිත් එක්ක එකතු වෙනවා මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරාරච්චි මහත්මිය. අයිබෝයි බොහොම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා. පළවෙනි ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ අවුරුදු 19ක ගැහැණු ළමයෙක්. මට රිලේෂන්ෂිප් එකක් තිබ්බා මැඩම්. ඒ කොල්ලා මට වඩා අවුරුද්දක් වැඩිමල්. අවුරුදු 1මාරක් වගේ තමයි අපේ affair එක තිබුණේ. පස්සේ එයා මගෙන් එක එක දේවල් ඉල්ලුවා. ඒ කියන්නේ සෙක්ෂුවල් දේවල් තමයි වැඩිපුර ඉල්ලන්න පටන් ගත්තේ. ඉතින් අපි අතර පොඩි පොඩි දේවලුත් සිද්ධ වුණා. ඊට පස්සේ මැඩම් මට හිතුණා මෙයා මේ දේවල් විතරක් මගෙන් බලාපොරොත්තු වෙනවා වගේ දෙයක්. මං ඊට පස්සේ මුකුත්ම දුන්නේ නැහැ යාට කරන්න. ඒ වෙලාවට මට කුණුහරුපෙන් බනිනවා මැඩම්. මෙයා ටික දවසකින් මාව දාලා ගියා මං බෑ කිව්වට පස්සේ මං අඬලා හිත හදාගත්තා. ඒත් ආයෙත් ඇවිල්ලා රිද්දලා යනවා සමහර වෙලාවට මාව. මං නම්බර්ස් පවා මාරු කරා. ඒත් මට ගොඩාක් බද දෙනවා සමහර වෙලාවට එයා. මම ටික දවසක් යද්දී වෙන අයියා කෙනෙක් ඇවිල්ලා මගෙන් යාළු වෙන්න ඇහුවා. මටත් මේ ප්‍රශ්නත් එක්ක යත් එක්ක යාළු වෙන්නත් හිතුණා. ටිකක් හරි මට සහනයක් ලැබෙයි කියලා මම යාළු වුණා. අපි ආදරෙන් හිටියා. මං කලින් වෙච්ච දේවල් එයාට කිව්වා. අර ඔබතුමේ කලින් වැඩසටහන කොහොනේ හරි අවංකයි දැන් ඉන්න ළමයි කියලා. ඊට පස්සේ එයාත් මගෙත් එක්ක එක දේවල් ඉල්ලුවා ටික කාලෙකින්. අපි ඒ දේවල් වලට යොමු වුණා මැඩම්. හැබැයි වීඩියෝ කෝල්ස් වලින් විතරයි. ඇත්තට මේ දේවල් කවදාවත් කරන්න ගිහිල්ලා නැහැ. පස්සේ එයාගේ එක බොරු දේවල් මට අහු වෙන්න පටන් ගත්තා. මම ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් නවත්තමුයි කියලා කිව්වා. එයා නවත්තන්න දුන්නේ නැහැ මට. මාව බ්ලැක්මේල් කරා ඒ වීඩියෝස් ලීක් කරනවා කියලා. ඊට පස්සේ ඒකත් කොහොම හරි කාලෙත් එක්කම විසඳුණා මැඩම්. ගෙදරින් නම් දන්නේ නැහැ මේ කිසිම දෙයක්. ඊට පස්සේ මේ ළඟකදීත් කලින් කෙනා ආයෙ මගෙන් කතා කර එක දේවල් ඉල්ලනවා කිසිම සම්බන්ධතාවයක් නැතුව. මට බැන්නා මැඩම්. ඊට පස්සේ මම යාව બ્લોක් කරලා දැම්මා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මට බයක් දැනෙනවා මැඩම් මගේ අනාගතය සම්බන්ධයෙන්. කවදා හරි මේ දේවල් මම ආයෙත් යාළු වෙන කෙනෙකුට කිව්වොත් මාව මේ විදිහටම ප්‍රයෝජනයට ගන්න කෙනෙක් බවට පත් වේද කියලා. මම දැන් සෙකන්ඩ් ෂයි බයෝ කරා මැඩම්. ගිය සැරේ මම ෆේල් වුණා. තව මාස මේ සෙකන්ඩ් ෂයිකට බයෝ කරනවා. තව මාස 2යි තියෙන විභාගෙටත්. මම ශිෂ්‍යත්වයටත් ලකුණු 180ක් ගත්ත කෙනෙක් මැඩම්. O levels වලටත් ඒ 9ක් ගත්ත කෙනෙක්. ඉතින් අම්මා හිතන් ඉන්නේ මම මේ A levels උත් හොඳට පාස් වෙයි කියලා. අනේ මැඩම් මට හිතට ලොකු බයක් දැනෙනවා. මට කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මට නිකන් ඉදිත් ඇඬෙන තරම් මැඩම්. අනේ මට උපදෙසක් දෙන්න. මගේ අනාගතයට ප්‍රශ්නයක් නොවන විදිහට මේ දේවල් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම මම කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තොත් මම කොයි විදිහටද ඉන්න ඕනි කියලාත් ඇය ප්‍රශ්න කරලා තියෙනවා. හරි හසිනේ. ඇත්තටම අවුරුදු 19ක දිනයක් නේද? එතකොට අධ්‍යාපනය ලැබීම අතින් ඇය ශක්තිමත් බුද්ධිමත්. එයාට ඒක කරගෙන යන්න පුළුවන්. නමුත් සම්බන්ධතා ගොඩනැගීම අතින් ගත්තොත් දුර්වලයි. එතකොට හැමතිස්සෙම තමන්ට තමන්ගේ ජීවිතය මොකද්ද ඕන කියලා ඕනෑම තරුණියකට තරුණයෙකුට අදහසක් තියෙනවා. එතකොට තමන්ගේ ජීවිතයට ගොඩනගාගත්තු යම් qualities ටිකක් ස්ටෑන්ඩඩ්ස් ටිකක් තියෙන්න ඕන. ඒ ස්ටෑන්ඩඩ් එක තමන් කිසිම කෙනෙක්ින්ද වෙනස් කරන්නේ නැහැ. ඒ ස්ටෑන්ඩඩ් එකට කැමති ඒ ස්ටෑන්ඩඩ් එක විඳින කෙනෙක් තමයි ඔබේ ජීවිතේට එන්න අවශ්‍ය. නමුත් මට මෙතන පේනවා ඇය ගොඩනගාගෙන නැහැ තමන්ගේ දෙයක්. තමන් කියලා කියන කෙනාව මේ මගේ පෞරුෂය. මම මෙහෙම කෙනෙක් කියලා කියන ඒ සහ මම මගේ ජීවිතය ගෙනියන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති රාමුවකට අනුව කියලා ගොඩනැංවීම මම ඇගේ දකින්නේ නැහැ. ඒ නිසා ඒ වගේ තමයි ගොඩාක් වෙලාවට පේරන්ටින් වල තියෙන ලොකුම ගැටලුව. හසිනි දරුවන්ට හොඳ නරක කියලා දෙනවා.
හැබැයි යම් ක්වොලිටි එකක් ගේ ඇතුලේ තියෙන්න ඕනේ දරුවන්ට ඉගෙන ගන්න. මගේ තාත්තා මෙහෙමයි, මගේ අම්මා මෙහෙමයි. ඒගොල්ලෝ ආදරය කරන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ ජීවිතේ ප්‍රශ්න විසඳන්නේ මෙහෙමයි. ඒ ස්ටෑන්ඩඩ් එකේ ක්වොලිටි එක දැක්කොත් එහෙම දරුවෙක් කවදාවත් ඊට වඩා පල්ලෙහා කිසිම කෙනෙක් එක්ක සෙටල් වෙන්නේ නැහැ. පල්ලෙහා කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්න බෑ. ඒ තමයි හැමදාම කියන්නේ අම්මලට තියෙන ලොකුම කාර්යභාරය තමයි ඒ දරුවන්ට යම්කිසි විදිහට ඒගොල්ලන්ට ස්ටෑන්ඩඩ් එකක් ඇතරම නේද? ස්ටෑන්ඩඩයිසේෂන්ස් තියෙනවා දැන් අර ලෝකේ. ස්ටෑන්ඩඩ් එකක් දෙන්න ඕන රිලේෂන්ෂිප්. ඒතකොට ආදරය කරන කෙනා ඒ ආදරය දෙන විදිහ ආදරේ ගන්නවද නැද්ද කියලා කියන එක. ඒ ස්ටෑන්ඩඩ් එකෙන් පල්ලෙහා නම් එක ගන්නේ නැතුව ඉන්න තීරණයක් ගන්න පුළුවන් තරුණිය හැදෙන්න ඕනේ. ඒක දකින්නේ නැහැ. ඒතකොට මේ දරුවගේ මේ දුවගේ ඒක ගොඩ නැගිලා නැහැ. ඒතකොට ඒ හින්දා ඔබ ළඟට එන ඕනම කෙනෙක් දෙන දෙයක් දෙන ජීවිතේ ඔබේ ජීවිතේ කරගෙන ඔබ දුක් විඳින එකයි තියෙන්නේ. හින්දා මම මේ දුවට යෝජනා කරන්නේ කරුණා කරලා අවුරුදු 22ක් 23ක් යනකම් දැනට සම්බන්ධයෙන් නොගියන් ඉන්න. ඔබ ඉස්සෙල්ලා ඔබව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතේට යම් ඔබට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්, යම් ගමනක් යන්න පුළුවන් දරුවෙක්. හැබැයි සමාජ අධ්‍යක්ීම් අඩු හින්දා සම්බන්ධතාව ගෙනියන්න තියෙන ස්කිල්ස් අඩු හින්දා ජීවිතේ විනාශ කරගන්න ඉඩ තියෙනවා. එහෙනම් කරුණාකරලා පොඩ්ඩක් මැචුර් වෙනකන් සම්බන්ධයකට යන්න එපා. ඇත්තටම අසාධාරණයි කියලා හිතේ නෑ. ඔබට තාම අවුරුදු 19යි. ඔබට සම්බන්ධකම් දෙකක් තිබ්බා. ඒකේ යම් කිසි දෙයකට ඔබ ජීවිතේ වින්දා. හැබැයි ඒකේ දැන් වින්දට ජීවිතේ දැන් ඔබට දුකක් වෙලා තමයි තියෙන්නේ. දැන් ඔබ පොඩි වෙලාවක් ගන්න. ඔබව ගොඩනගන්න. ඒ ලෙවල් ඉස්සෙල්ලා කරන්න. ඒ ලෙවල් කරලා ඊට පස්සේ යුනිවර්සිටි එකට යන්න. ගිහිල්ලා ඊට පස්සේ Taman මොකද්ද මට ඕනේ? මට කොහොම සලකනවද මං කැමති පිරිමියෙක්? මට ගරු කරනවද නේද කැමති? මට ඇයි ඔබ කුණුහරුපෙන් බැනුම් අහන්නේ? කුණුහරුපෙන් බැනුම් අහුවොත් එක දවසක් කරේ ඔබ ඉන්නේ. ඇයි ඒක දරන්න ඕනේ? ඔබට ගෞරවය ලබන්න ඕනේ කියලා ඔබ හිතන්නේ නැද්ද? අන්නේ ගොඩනැංවීම් ටික කරලා ඊට පස්සේ පිරිමි ළමෙක් ගැන හිතන්න. එතකොට ඒ පිරිමි ළමයාට ඔබව පාවිච්චි කරන්න බෑ. අනිත් එක හසිරි මම මේක අවස්ථාවක් කරගන්නවා ගැල්ලමට කියන්න. කිසිම විදියකින් වීඩියෝ කරන්න දෙන්න එපා. ඔබ වීඩියෝ එකක් ඉස්සරහ නිරුවත් වෙන්න එපා. මොකද ඔබට පාලනය කරන්න බෑ එයා පැත්තේ වීඩියෝ කරන එක. ඒක කරුණාකරලා මේක මතක තියාගන්න. ඔබට ආදරේ නම් ඔබට ගරු කරනවා නම් කිසිම පිරිමියෙක් ඔබට කැමරාවක් ඉස්සරහ කියන්නේ මේ ටෙක්නොලොජි ඩිවෙලොප් කාලෙක තමන්ගේ ශරීරය කියලා කියන්නේ අනවශ්‍ය ලෙස එහෙ මෙහෙම උදාහරණ දෙයක් නෙවෙයි. එහෙ මෙහෙ නිරාවරණය කරන දෙයක් නෙවෙයි. එතකොට ඒක කවුරු හරි ඉල්ලනවා නම් පිරිමි ළමෙක් ඔබට ආදරේ නැහැ. මොකද ඒකේ භයානකම පිරිමි ළමයි දන්නවා දන්නේ නැති නෑ අද ටෙක් ගැන දන්නවා නේද කොහෙද මේක ගත්තොත් එහෙම ඕන දැනක අපි ෆොටෝ එකක් ගත්ත කියලා මේක මකන්න පුළුවන් අපේ ඩිවයිස් එකෙන් විතරයි කොහේ හරි මේක තියෙනවා කොහෙලා ස්ටෝර් වෙලා තියෙනවා එතකොට එහෙම ඒක දන්න පිරිමි ළමයි කවදාවත් කියන්නේ නෑ අපිට ජීවිතේ විඳින්න ඕනේ තමයි ආශාවන් තියෙනවා තමයි හැබැයි ඒ ආශාවන් ඉෂ්ට කරගන්න විදියක් තියෙනවා තමන්ගේ ගෞරවය නැති කරගෙන ඒක කරන්න එපා ගෞරවය නැති කරගෙන කරන්න එපා කියන මේ පටු විදියට හිතට කියන දෙයක් නෙවෙයි ඕනම කෙනෙකුට පුද්ගලයෙක් හැටියට තමන්ට අනන්‍යතාවයක් විදිහක් තියෙනවා ඒ විදිහ වෙනස් කරගෙන කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයකට කොම්ප්‍රොමයිස් කරන්න එපා තමන්ගේ ජීවිතේ හොඳයි මං හිතන්නේ මේ මනෝවිද්‍යාත්මක ඔයත් එක්කම ඒ ගැනත් කතා කරත් හොඳයි කියලා. දැන් ඇය චකිතයකින් පසු වෙනවා මාව කවදා හරි ආයෙත් බ්ලැක්මේල් කරයිද මේ වීඩියෝස් එළියට එයිද? අර කලින් හිටපු පිරිමි ළමයා මං ගැන මේ දේවල් කියයිද? මෙන්න මේ පීඩණයෙන් හැමතිස්සම ඇය ජීවත් වෙනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒක ඇය කව කරගන්න මොකද්ද කරන්නේ? ඇත්තටම හසින්නේ දැන් සිද්ධ වෙලා ඉවරයිනේ. ඒ ෆොටෝ වලින් මොනවද කරන්න කියලා ඒක තීරණය කරන්න දෙන්න ඒගොල්ලන්ට. ඔය ගැන හිතන්න යන්න එපා දැන්. දැන් කරලා ඉවරනේ. දැන් මින් ඉස්සරහට දැන් ඔබ එන්න වැඩි හිටි වෙනවා. මින් ඉස්සරහට කිසිම කෙනෙකුට ෆොටෝ එකක් ගන්න දෙන්න එපා. හැබැයි දැන් ගත්ත දේවල් තියෙනවා නම් ඒගොල්ලන්ට කරන දෙයක් කරන්න කියලා කියන්න. ඒකට බය වෙවි තමන් කිසිම දෙයක් තමන්ව බ්ලැක්මේල් කරනවා නම් එක පාරක්වත් ඒ බ්ලැක්මේල් එකට ඉඩ දෙන්න එපා. එක පාරක් ඉඩ දුන්නොත් ආයි ඒක කරනවා. හරි. ඔබට ආදරය කරලා මම මගේ ෆොටෝ එකක් දීලා ඇති. ඒකේ මොනවද කරන්න කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න. ඔය තීරණය කරන්න එක. ඒක මට ප්‍රශ්නයක් නෑ. ඒ මාව වටන්න ඔකට බෑ. මම මගේ ගමන යනවා. මගේ ගමන යන්නේ කොහොමද කියලා මම තීරණය කරන්නම්. ඔයගොල්ලෝ තීරණය කරන්න. ඔයගොල්ලන්ගේ ගමන යන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ ලෑස්තින එච්චර පහත් වෙන්න පුළුවන් නම් ඔයාට පහත් වෙන්න. මට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ කරන වැඩේ පහත් බව ඔබගේ පහත් බව මිසක් මගේ පහත් බව නෙවෙයි මම පෙන්නන්නේ. කරුණා කරලා හයියට හිට ගන්න. ගෑල්ලමට හයිය නැත්තේ නෑ. මොලේ ඕනේ. ඔළුවෙන් හිතන්න ඕනේ. අමාරු අපි වැරදි වෙන්න පුළුවන් හසින් ඕනම මිනිස්සුන්ට වැරදි වෙනවා. හැබැයි එකම වැරද්ද ආයි කරගන්න එපා. හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නෙට යන්නයි සූදානම් වෙන්නේ.
අවුරුදු 29ක කෙනෙක් තමයි ප්‍රශ්න යොමු කරලා තියෙන මනෝවිද්‍යාඥතුමේනි. අම්මයි තාත්තයි මං ගොඩක් පොඩි කාලේ ඉඳන්ම හරියට රණ්ඩු වෙනවා මැඩම්. අපේ තාත්තා සමාජයට හරිම හොඳ මිනිස්සෙක්. හැබැයි එයාට කවදාවත් අපි ගැන වගකීමක් තිබ්බේ නැති කෙනෙක්. එයා අපිට කරදරයක් වෙන හෝ එයාට ලොකු මුදලක් හම්බ වෙන හැම වෙලාවෙම අපිව දාලා ගියා. එහෙම ගියාම එයා සමාජයට නෑදෑයන්ට අපේ වැරදි කියලා එයයි මෙතන අසාධාරණයට ලක්වුණු කෙනා කියලා හැම වෙලාවෙම පෙන්නවා. කටියාව විශ්වාසත් කළා. මොකද ඇත්තටම අපේ තාත්තා හරි හොඳ කෙනෙක්. කාලයක් ගිහින් එයා මාපහු ආවා. එයාට ගොඩක් වෙනත් සම්බන්ධතා එහෙමත් තිබ්බා. මං චූටි කාලේ ඒවා මටත් අහු වෙලා තියෙනවා. ඒත් මං කාටවත් කිව්වේ නෑ මැඩම් එයාලා ඩිවෝස් වෙයි කියලා බයට. අපේ අම්මා ටිකක් තද නම්බුව ආරක්ෂා කරගන්න ඕනෑම දෙයක් කරන කෙනෙක්. ඒ නිසා ගෙදර ප්‍රශ්න මුකුත්ම එයා පිටට නොදී තනියම දරාගත්ත කෙනෙක්. ගොඩක් දුක් විඳා එයා. මං චූටි කාලේ ඉඳන්ම අම්මා එයාගේ හැම ප්‍රශ්නයක්ම කියන්නේ මට. තාත්තගේ වැරදි, තාත්තගේ වෙන සම්බන්ධකම්, එයා බැඳ නිසා දුක් විඳ පැය ගණන් එහෙම කියනවා. එහෙම කියාගෙන එනකොට මගේ ඔළුව පුපුරන්න එනවා මැඩම්. එතකොට එයා පව් තමයි. ඒත් මං හරි අමාරුවෙන් ඒවා දරාගත්තේ. ඒත් එයාලගේ කිසිම ප්‍රශ්නයක් නංගිට දැනෙන්නවත් ඇරියේ නැහැ. තාත්තා විතරක් නෙවෙයි මගේ යාළුවන්ගේ නෑදෑයන්ගේ රිලේෂන්ෂිප් වලදීත් මම දැක්කේ මේ වගේ දේවල්ම තමයි. හැබැයි ඒ හැම තැනකදීම වගකිව යුතු අය කිව්වේ පිරිමි වුණාම එහෙම තමා. ගෑනු දැනගන්න ඕනේ ඉවසන්න, පිරිමි අයව හදාගන්න, පවුල රැකගන්න වගේ දේවල් තමයි ඒ ඉදිරිපත් කරේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ දේවල් එක මම තදින් විශ්වාස කරා. මම පිරිමි ළමයෙක් එක්ක යාළු වුණොත් මටත් අම්මා වගේ දුක් විඳින්න බෑ කියලා ටිකක් දීර්ඝ නිසා ඉක්මනට කියන්න. ඒ නිසා මම යාළුවෙක් විදිහටවත් පිරිමි ළමයෙක් එක්ක කතා කළේ නැහැ මැඩම්. මම දන්නවා මං අම්මා තරම් හයිය කෙනෙක් නෙවෙයි කියලා. මට ලොකු බයක් තිබුණා. අවුරුදු 29ටම මං කිසිම කෙනෙක් එක්ක යාළු වෙලා නැහැ. අහපු හැමෝටම හිතන්නවත් නැතුවම බෑයි කියලා කිව්වා බයටම. කෙනෙක් ගැන ක්‍රෂ් එකක් වගේ ආව හැම වෙලාවකදීමත් එයා මොන වගේ කෙනෙක්ද දන්නේ නැහැ කියලා තියෙන බය නිසාම ඒව යටපත් වුණා. ආදරයට අකමැති නිසා නෙමෙයි, පවුලනුත් ආදරේ අඩු නිසා මං හරිය කැමතියි මගෙම කියලා කවුරු හරි ඉන්නවට. මට දැන් තදින්ම ගෙදරින් බඳින්න කියලා බල කරනවා. නංගිටත් මන් නිසා ඒ දේවල් පරක් වෙනවයි කියලා කියනවා. ඒත් මට තේරෙන්නේ නැහැ ප්‍රොපෝසල් එකකටවත් කැමති වෙන්නේ කොහොමද කියලා මේ බයත් එක්ක මැඩම්. මං අහලා දැකලා තියෙන දේවල් එක්ක මට පිරිමි කියන අය ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඉතින් කොහොමද මං කෙනෙක්ව අඳුරගන්නේ? කොහොමද මට ගැළපෙනවද නැද්ද කියලා හොයාගන්නේ? මම මොන වගේ දේවල්ද බලන්න ඕනේ කියලා අය විමසලා තියෙනවා. එහෙම නැත්නම් නිකම්ම කවදා හරි දවසක කවුරු හරි ගැන ආදරේ කියලා හැඟීමක් ඇති වෙනකම්ම මේ විදියට ඉන්නද මැඩම් කියලාත් අහලා තියෙනවා. කෙනෙක් මාත් එක්ක විතරක් ඉඳී සමාජය ඉස්සරහා මට නින්දාවක් වෙන දේවල් නොකර ඉඳී කියලා බලාපොරොත්තු වෙන එක බොරු වැඩක්ද මැඩම් කියලා අහනවා. එතකොට ඉවසන් ඉන්න ඕනේද මං කියලා අය ප්‍රශ්න කරලා තියෙනවා. එයාලා කියනවා මැඩම් මම තව අවුරුද්දක් ඇතුළත කාත් එක්ක හරිම විවාහ වෙන්න ඕනේ. මාව රෙජිස්ටර් කරනවා කියලා. ඒ නිසා මට උපදෙසක් දෙන්න මේ පීඩණයෙන් මිදෙන්න මට නිින්ද යන්නෙත් නැහැ දැන් කියලා සඳහන් කරලා තියෙනවා. 29. හරි හසිනි. අපි මේ ප්‍රශ්නය අවස්ථාවක් කරගමු මෙවැනි දෙමව්පියන්ගේ මෙවැනි තීරණ සම්බන්ධයෙන් තේරුම් ගන්න. දැන් ඒ දෙමව්පියන්ට ජීවිතයේ කසාදය සතුටක් ලැබිලා නැහැ. එතකොට ඒ අසතුට මේ අම්මා දරුවත් එක්ක කතා කරලා තියෙනවා. මේක අහගෙන ඉන්න දෙමව්පියන්ගෙන් මම ඉල්ලනවා ඔයගලන්ට දුකක් තියෙනවා ඔයගලගේ යාළුවෙක් එක්ක කතා කරන්න. ඔයගලගේ වැඩිහිටියෙක් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් වෘත්තීයක සහායක් පවතන්න. තමන්ගේ දරුවට කියන්න එපා. තමන්ගේ දුක වේදනාව තමන්ගේ දරුවට කියන්න එපා. ඒකට හේතුව ඒ දරුවගේ අනාගතය අපි විනාශ කරනවා. ඒ දරුවට ලස්සනට මේ පිරිමි දිහා ලෝකෙ දිහා තමන්ගේ කියන්නේ නොඉඳු ලැස් දෙකෙන් බලන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනකොට ඔබ මතවාදයක් දාලා පිරිමි කියන්නේ මා ජරා කට්ටියක් නරක කට්ටියක් කියලා. මොකද හැමතිස්සෙම සම්බන්ධයක් ඇතුලේ තමයි දෙන්නගේ ඒ ගැටුම නිර්මාණය වෙන්නේ. ඒතර වෙන පුද්ගලයෙක් ගියම සමහරට ඒ ගැටුම නෙමෙයි වෙන ගැටුමක් තියෙන්නේ. ඒතර අපිට කියන්න බෑ තාත්තා විතරක් වැරදි අම්මා වැරදි නැහැ කියලා. ඒ නිර්මාණයේ තත්ත්වයන් ඇතුලේ තමයි සිද්ධ වෙන්නේ. හැබැයි බොහෝ විට දරුවන්ගේ දුක අම්මලා දරුවන්ට කියනවා අම්මලාගේ දුක. එතකොට ජීවිතය කියන්නේ දුකක්. මේ දුක අපි දුක් විඳ මට වෙනස්කම් කරා මම දුක්මයි විඳේ මම ඔයගොල්ලෝ වෙනුවෙන් මහන්සි වුණා කියලා කතා කරද්දී ආයි ටික දවසකින් කියනවා කොහොම හරි කසාද බඳින්න ඕන කායෙක් හරි කියලා. ඒතර මේ දරුවෝ මොහොකින්ද ජීවිතේ තේරුම් ගන්න. මොකද්ද මේ කියන මේ පරස්පර විරෝධී කතාව? මේ දුකටපත් වෙන්න කියලාද කියන්නේ? ඔන්න ප්‍රශ්නයක්. ඇත්තටම මේ තරුණියට මට කියන්න දෙන්නේ දැන් දෙමව්පියන්ටයි මම අරක කිව්වේ මේක අහගෙන ඉන්නවා නම් දෙමව්පියෝ කවුරු හරි.
ඊට පස්සේ අවුරුදු 29ක තරුණියක්. ඇයි උගත් නේද? ඉගෙනීමේ මට්ටමක් දාලා නැහැ නමුත් ඉගෙන ගන්න. යම් කිසි විදිහකට ඇයි ඔබට ආර්ථිකව ස්වාධීන වෙන්න බැරි? ඇයි ඔබ දැන් තරුණයි. අවුරුදු 29 කියන තවදුරටත් දෙමව්පියන්ගෙන් නඩත්තු වෙන වයසක් හෝ කිසිම විදිහකින් ආර්ථිකව මානසිකව ඉමෝෂන් කියන්නේ චිත්ත වේගිකව මේ කිසිම විදිහකින් ඔබ ඔවුන්ගෙන් යැපිය යුතු වයසක් නෙවෙයි. ඔබ තනියෙන් තීරණ ගන්න ඕන වයසක්. හැබැයි ඔබ අපේ සංස්කෘතිය අනුව දෙමව්පියන්ට විරුද්ධව යනවා කියලා කියන එක ප්‍රශ්නයක්. විරුද්ධ වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ස්ථිර තීරණයක් ගන්න. අම්මගේ දුක අම්මට විතරයි ඒක අදාළ. වෙන ගෑනුන්ට දුක ඇති. හැබැයි ඒ සම්බන්ධය ඇතුලේ ඒ දුක තියෙන්නේ. අම්මගේ තාත්තගේ සම්බන්ධය ඇතුලේ අම්මගේ දුක තිබුණේ. හැබැයි ඔබේ සම්බන්ධය ඇතුලේ ඒ දුක එන්නේ නැහැ. අපි ඒක තේරුම් ගත්තේ නැත්තොත් කියන අපි යාන්ත්‍රික වේ දුකට අහු වෙන්න පුළුවන්. හැබැයි අපි කොන්ෂස් අපි සවිඥානිකව මේ අම්මගේ ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තොත් අම්මගේ ප්‍රශ්න ඔබට එන්නේ නැහැ. එහෙනම් ඒ බය කියලා කියන එක චැලෙන්ජ් කරන්න ඕනේ. අභියෝගයට ලක් කරන්න ඕනේ. එහෙම බය වෙන්න දෙයක් මෙතන නැහැ. එතකොට හැබැයි බොහෝ විට මම දැකලා තියෙනවා අපිට නරක අත්දැකීම් තිබුණාම හසිනේ ඒ නරක අත්දැකීමම තමයි අපේ මොලේ හොයන්නේ. ඒතර අපි ගිහිල්ලා ආයේ මේ නරක අත්දැකීම දෙන පුද්ගලයෙක් තමයි හොයාගන්නේ. ඒතර ඒක කරනවට වඩා ඒ කියන්නේ අපි හරියට තේරුම් ගත්තොත් මොකක්ද අම්මට උනේ? මොකක්ද ඇයි තාත්තා එහෙම ඇලුකුවේ අම්මට? අම්මගේ වැරද්දක් නැහැ. අම්මා ටෆ් කියලා කිව්වා. එතකොට අම්මගේ පොඩි ඇටරකමක් සමහරට තියෙන්න පුළුවන්. සමහර අයගේ එහෙම තියෙනවා. පොඩි හිතුවක්කාරකමක් ඇටරකමක් අර ඒ කියන්නේ නිරෝගී එකක් නෙවෙයි. නමුත් එහෙම තියෙනවා. ඒතකොට එහෙම තිබුණාද? නැද්ද? ඒක තේරුම් ගන්න. ඒතකොට අම්මත් බුද්ධිමත් නම් ඔබට මෙහෙම ප්‍රශ්න කියන්නේ නැහැ. ඒතකොට අම්මගේ බුද්ධි ප්‍රාණේ අම්මා මේ සිද්ධාමේ හැන්ඩල් කරපු විදිහේ වරදක් තියෙනවා. එමුණා අම්මගේ ඉන්න දේත් හරි කියලා අපිට හිතන්න බෑ. එතකොට ඔබ කොහොමද හොඳ කෙනෙක් තෝරගන්නේ? ඇත්තටම එක තමන්ට දැනෙන්න ඕනේ පුද්ගලයාව. ඒ කියන්නේ බොඩි කෙමිස්ට්‍රි එක දැනෙන්න ඕනේ. තමන්ට බය නැතුව ඒත් එක්ක ඉන්න පුළුවන් වෙන්න ඕනේ. කෙනෙක් හම්බුනාම තමන් ප්‍රිටෙන්ඩ් කරලා තමන් බොරු කර කර ඉන්නව නෙමෙයි. තමන් නිදහසේ තමන් ඇටියට. එතන නිදහසේ බය නැතුව ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. ඒ වගේම ගෞරවය. ඔබට ගෞරව කෙනෙක් වෙන්න ඕනේ. ඔබට දැනෙන්න ඕනේ මේ පුද්ගලයා මට ගරු කරනවා. ආදරය කරනවා. ආදරය කියලා කියන්නේ ෆන්ඩමෙන්ටල් ද හැබැයි ගෞරවයත් අවශ්‍යයි. මොකද සම්බන්ධයකට ගෞරවය කියලා කියන එක හරි වැදගත්. ඒතකොට ඔබට ඔබගේ පැත්තෙන් ඔබේ ගෞරවය ආරක්ෂා කරගන්න ඉන්න කැමති කෙනෙක් කියලා. ඒක දැනෙන කෙනෙක් තමයි හරි කෙනා වෙන්නේ. එතකොට එහෙම කෙනෙක් හොයාගන්න යන ගමනේදී අපිට එකපාරේම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අඳුන ගන්න කාලයක් යනවා අපිට පුද්ගලෙක්ව. ඒතකොට මේ අඳුන ගන්නවා කියන කාලෙකේ බොහොම පරිස්සමෙන් සම්බන්ධතාව පවත්වන්න පුළුවන්. අනවශ්‍ය තරම් මොකද අපේ ලංකාවේ ඉඳහසිනේ. දැන් ආයි පිට රටකට කියන ඔය ප්‍රශ්නේ නැහැ. හැබැයි ලංකාවේ වුණාම අපි ජීවත් වෙන සන්දර්භය ඇතුලේ අපි ඒව කඩාගෙන එළියට ගියාම අපිට සතුටින් ඉන්න බෑ. ඒතර ඒක ඇතුලේ බොහොම පරිස්සමෙන් පිනිසුන් අඳුන ගන්න ක්‍රමවේදයක් හදාගන්නට වෙනවා. හොඳයි අපි සුබ පැතුම් කරන අයටගේ ගමන ලස්සනට යන්නට ශක්තිය ලැබෙන්න කියලා. ඊළඟ ප්‍රශ්නය යොමු කරන්නේ අවුරුදු 28ක කාන්තාවක් විවාහ වෙලා තියෙන අවුරුදු 23 දී ආදර සම්බන්ධතාවයකින් තමයි විවාහ වුණේ. මම යම්කිසි ස්ථාවරයක් තියෙන පවුලක දෙවෙනි දියණිය කියලා සඳහන් කරලා තියෙනවා. ගෙදරින් සාමාන්‍ය අකමැත්තක් තියෙද්දි තමයි විවාහ වුණේ. එයා ගොඩක් දුප්පත් පවුලක දෙවෙනි ළමයා කියලා සඳහන් කරනවා. ඒ වෙනකොට එයා ආරක්ෂක අංශවලට සම්බන්ධ ෆෝසස් උත් නෙමේ නමුත් ආරක්ෂක අංශ ටිකක් ඉහළ මට්ටමක ඉන්න නිලධාරියෙක් කියලා සඳහන් කරලා තියෙනවා. ගොඩක් අඩුපාඩු මැද මම යාළගේ මහගෙදර තමයි ජීවත් වුණේ. මං ගෙවපු ජීවිතයට වඩා ගොඩක් ආර්ථික අපහසුතා එක්ක තමයි ගෙවුනේ මැඩම්. මෙයා මාසයකට දින 5යි ගෙදර ඉන්නේ. කොළඹ තමයි රැකියාවේ නිරත වුණේ. අමාරුවෙන් ටික ටික ජීවිතේ අපි ආර්ථික පැත්ත ගොඩනගා ගත්තා. එයා විවාහයෙන් පස්සේ අවුරුදු 2කින් පස්සේ රට ගියා. දැන් කොරියාවේ තමයි ජීවත් වෙන්නේ. අපිට අවුරුදු 2ක දියණියක් ඉන්නවා. ලස්සන තට්ටු දෙකේ ගෙදරක් හැදුවා. මං ආස කිසිම දෙයක් නොකර ආර්ථිකය වෙනුවෙන්ම අපි මහන්සි වුණා. එයාලගේ අම්මලා හරිම හොඳයි. නමුත් කිසිම දෙයක අරපිරිමැස්මකින් වැඩ කරන පිරිසක් නෙමෙයි. අනාගත බලාපොරොත්තු නැහැ. එදා දවස ගැන තමයි එයාලගේ අදහස තියෙන්නේ. දැන් හදපු ගෙදර අම්මලා එයාගේ අයියා මල්ලි හැමෝම ජීවත් වෙන්නේ. මට එයාලා එක්ක ඉන්න හරිම අපහසුයි මැඩම්. කිසිම නිදහසක් නැහැ. හස්බන්ඩ් කැමති නැහැ අම්මලාව වෙනම තියන්න.
ඇත්තමයි ඒ ගැන හරිම කලකිරීමකින් තමයි මම ඉන්නේ මේ වෙලාවේ. හස්බන්ඩ් ගිය මාසේ මාසික නිවාඩුවකට ලංකාවට ආවා. කිසිම පෞල් ජීවිතයක නිදහසක් අපිට ලැබුණේ නැහැ මැඩම්. ඒත් හස්බන්ඩ් ඒක ගානක්වත් නැහැ. එයාගේ පවුලේ අය, මගේ පවුලේ අය, මගේ පවුල දේවල් එයාලගේ පවුල අය මගේ පවුල දේවල් වලට අනවශ්‍ය විදියට අත දාන එකට මම කොහෙත්ම කැමති නැහැ. කතා බහක් වෙලා කවදාවත් නැතුව මට එයා ගැහුවා සිහිය නැති වෙනකම්ම. දැන් මම දැන් ડિප්‍රෙෂන් වලටත් බෙහෙත් බොනවා මැඩම්. මට දැන් හස්බන්ඩ් ගැන එයාගේ පවුලේ අය ගැන හරි තරහක් කලකිරීමක් තමයි තියෙන්නේ. අනේ මැඩම් මේ ජීවිතයේ ඇතුලේ මට ඉන්න හිත හදාගන්න උපදෙසක් දෙන්න කියලා තමයි. දරුවෝ දෙන්නෙක්ද? එක දියණියක් ඉන්නවා අවුරුදු 2ක. මේ මම හිතන්නේ එකම ප්‍රශ්නේ එක එක පැති වලින් තමයි අපිට මේ ඉදිරිපත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියෝ දරුවෝ හදලා ඒ දරුවන් අතාරින්නේ නැහැ. ඒ මහ පවුල ඇතුළෙම දරුවන්ව රඳව ගන්නවා. ඒ දරුවන්ට ජීවිතය දෙන්නේ නැහැ. එතකොට ඒ දරුවෝ හදන පවුල ඇතුලේ නෝනත් එක්ක ඒ හස්බන්ඩ් එක්ක සතුටින් ඉන්න දෙන්නේ නැහැ. ඒකට බාධා කරනවා. එතකොට පුතුන්ට සිද්ධ වෙනවා සමහරවිට අම්මලාට මම ඔයගලන්ට ආදරේ ඔයගලන්ව අමතක කළා නැහැ කියලා හිතන්න තමන්ගේ නෝනාට ගහනවා විද්දන්න. ඉතින් මේක බහුල ප්‍රශ්නයක් සමාජයේ තියෙන. අපිට ප්‍රශ්න එක පැතිලින් එනවා. ඉතින් ඇයට මට කියන්න තියෙන්නේ මෙහෙමයි. කිසිම කාන්තාවක් සියලුම කාන්තාවට මම කියන්නේ. ඔබ කුටි කන්න ඕනේ නැහැ කාගෙන්. ගහන්න එනවා නම් ඒ පළවෙනි පාරෙම හරියට ඇස් දෙක දිහා බලන්න මට ගහන්න එන්න එපා. මම කුටි කන්න ලෑස්ති නැති බව මාක් කරන්න. ඕනම කෙනෙකුට ඇත්තටම අපි කොයිතරම් ආත්මීයව කඩා වැටෙනවද කියන එක මත තමයි අනිත් කෙනා අපිට අත උස්සන්න එන්නේ. ඔබ අපටත් අභිමානයක් තියෙන ගැහණියක්. ඔබ දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඒ මගේ මහත්තයා ඔබගේ මහත්තයාගේ දරුවා මේ ඉන්නේ. ඒ දරුවගේ අම්මා මහත්තයාගේ අම්මාට අම්මා වටිනවා මහත්තයාට. ඒ අම්මා හින්දා. ඒ වගේම ඔබේ දරුවට ඔබව වටිනවා. ඒතර ඔබේ දරුවා තමයි ඔබව අම්මා කෙනෙක් කරේ. ඒතර ඒ දරුවෝ ඉස්සර අභිමාණයෙන් ඉන්න එක වටිනවා. ඒතර කවදාවත් ගුටි කන්න එපා. හරියට ඇස් දෙක දිහා බලලා කියන්න. පස්සට ගිහිල්ලා කරුණාකරලා මට ගහන්න එන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා පස්සේ කතා කරමු. මට ගහන්න එන්න එපා. එතනින් අයින් වෙන්න. පැහැදිලිවම එක කියන්න. මොකද පිස්සෙක් නොවන ඕනම මිනිස්සෙක්. එතකොට පොඩ්ඩක් සිහිය එලවගෙන ගහනවා කියන එක නවත්තනවා. එහෙම ඒත් ගහනවා නම් ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ කෑ ගහලා කැත කතා කියලා නපුරු කරලා අපහාස කරන්න එපා තමගේ මහත්තයාට. එයාගේ ආත්මෙට ගහන්න එපා කවදාවත් කිසිම කෙනෙක්. ඔබ අකමැති කිසිම දෙයක් එයාට කියන්න හැබැයි පැහැදිලියක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මං ගුටි කන්න ලෑස්ති නැහැ. කරුණා කරලා ඒක තේරුම් ගන්න. කියලා එතනින් යන්න. ඒක තරහෙන් කියන්නත් එපා. ස්ථිර ඔබ ස්ථිරතාවයේ ඔබ පැහැදිලිව කියන්න මම ලෑස්ති නැති බව ගුටි කන්න. හරි? එතකොට එයාට සිහිය එනවා. සිහිය දෙන්න ඕනේ. සතියකට එන්න ඕනේ. දැන් මම මේක කරන්න යන වැරදි කියලා. ඒක කියන්න ඕනේ. දැන් මේ සිටුේෂන් එක ඇතුලේ මං හිතන්නේ ඔහු යන්නේ නැහැනේ මේකේ දාලා. ඔව්. ඒතර එකක් තමයි ඔහු කොරියාව නම් වෙනරටගෙන ඉන්නේ. කොරියාව නම් ඉන්නේ. ඔය කාරණේ කියන්නේ නැතුව අමලත් ඉන්න බෑ කියලා කියන කාරණේ කියන්නේ නැතුව මොකක් හරි දරුවට ඉස්කෝලේ පහසුකම් ගැන කියලා. දැන් දරුවට අවුරුදු 2යි. ඒතකොට මොන්ටිසෝරි එකට දාන වයස එනවා 2.5 3. ඒතකොට ඒක කියලා. එහෙම කියලා ඔයා එනකන් මං කොහේ හරි ඉන්නම් කියලා. යම් කිසි දර රෙන්ට් එකට හරි දේවල් තරක් අරගෙන පැහැදිලිව බොහොම ආරක්ෂා විදියට ලස්සන විදියකට මේක ප්‍රශ්න විසඳ ගන්න. මොකද හැමතිස්සෙම මම කියන්නේ ඇත්ත කියලා දැන් කවුරුත් කැමති නැහැ තමන්ගේ දෙමව්පියන්ට බයිනවට. කවුරුත් කැමති නැහැ. හරි උනත් වැරදුනත් ඒකට කැමති නැහැ. ඒක හරි අමාරුයි. ඒතකොට මට ඔයගොල්ලන්ගේ අම්මලාත් එක්ක ඉන්න බෑ කියපු හැටි හරියට එයාගේ අම්මා. එතකොට ඔබ ආදරය කරන එයාට එයාගේ අම්මව ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ වක්‍රව තමන් ඔහු ප්‍රතික්ෂේප කරනවා වගේ වැඩක් තමයි. ඒතර එහෙම කතාවක් අහම දරන්නේ නැහැ. එහෙනම් මම කියන්නේ මේ වපසරිය ඇතුලේ දරුවට හැදෙන්න ඔබට ජීවත් වෙන්න හොඳ නැත්තම් බොහොම සූක්ෂම ලෙස ඒකට යම් අදහසක් කියන්න මම මෙතන ඉන්නම්. ඔය ආවට පස්සේ අපි ගෙදර යමු කියන කතාව. හොඳයි. ඇගේ ප්‍රශ්නයත් ආයත නිරාකරණය කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අවසාන ප්‍රශ්නේ ඔන්න අද ටිකක් කාලේ වෙලාව ගියත් ඔබතුමීට යොමු කරනවා. අවුරුදු 30ක කෙනෙක් තමයි ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මම මැරි කරලා දැන්ට මාස 9ක් වෙනවා. හස්බන්ඩ් රටේ ඉන්නේ. බැඳලා දවස් 10න්
ඔහු රට ගියා. වඳින්න කලින් ඉඳන්ම යා ගොඩක් සැර කෙනෙක් කියලා මම දැනගෙන හිටියා මැඩම්. අපේ ගෙදරින් කැමති උනේම නැහැ. යාළු වෙච්ච මුල් දවස්වල යා හරි ආදරෙන් කතා කළා. ඒ නිසා මේ සැරගතිය අඩුවේ කියලා මම හිතුවා. ඒ දරා ගන්න බැරිම තර මම මේක නැවැත්තුවා මැඩම්. එයාලගේ ගෙදර අයටත් කියලා තමයි මේක නැවැත්තුවේ. හැමෝම දන්නවා එයා හරිම සැරපරුෂ කෙනෙක් කියලා. ඒත් මට හිතුණා හැමෝම එයාගේ වැරදි කියද්දි යා මන් දැනුවත්ව තිබුණේ කේන්ති යන එක විතරයි. නරක දේවල් කේන්ති යන එක සහ නරක දේවල් කියලා බණින එක ගැන විතරයි මම දැනුවත් වෙලා තිබුණේ. මම ඒ දේවල් හදා ගන්නම් කියලා තමයි ආයෙත් නවත්තපු එකෙන් යාළු වුණේ. ඒ මාසෙම යා ලංකාවට ආවිල්ලා ටක් ගාලා අපි මැරි කරා. අපි හොඳින් හිටියා. එයාගේ අම්මා එහෙමත් හොඳින් හිටියා. එයාගේ අම්මගේ අතින් පොඩි පොඩි වෙනස්කම් වුණත් මම ඒවා ගණන් ගන්න ගියේ නෑ මැඩම්. එයාලගේ ගෙවල් වල අය නිතර කරන වෙනස්කම් ගැනත් මම ගණන් නොගෙනම හිටියා. මට පොඩි දේවලුත් ලොකුවට දැනුණා. මම ඇසුරු කරන අය ගොඩක් නැහැ. ඉන්න ටික දෙනා මට ආදරේ නිසා මට ඒක ටිකක් වැඩිපුර දැනුණාද කියලාත් මට හිතුණා. හස්බන්ඩ්ට එයාලා ගැන මොනවා හරි කිව්ව ගමන්ම එයා ඒගොල්ලන්ට කෝල් කරලා බනිනවා. ඒ නිසා මම ගොඩක් දේවල් නොකිය හිටියා. හස්බන්ඩ්ටත් එයාලා බයිනවා. මම ඒවත් ඉවසන් ඉන්නවා. එයාගේ අම්මා ටික ටික වෙනස් වුණා. මාව මගහරින ගතියක් වගේ ආවා. එයා පොඩි ලේලිට ගොඩක් හොඳට සලකනවා. නමුත් මට එයා කරන්නේ නැහැ. මට වෙන හැමදේම හස්බන්ඩ්ට කියන්නත් බෑනේ මැඩම්. එයා ගන්නෙත් සමහර ලාවට එයාගේ අම්මගේ පැත්තම තමයි. එයාගේ අම්මා අසනීප වෙච්ච වෙලාවකත් මම හරිම ආදරෙන් එයාව බලාගත්තා. එයාගේ ලෙඩ ගැන හොයලා බැලුවා. මේ ළඟදිත් එයාගේ පවුලේ ඇතුලේ ආරවුලක් වෙලා තියෙද්දි එයාගේ අම්මගේ පැත්ත මම ගත්තේ නැහැ කියලා මම එක්ක ඒත් අම්මා රණ්ඩු කරා. එයාගේ අම්මා එයා බනින නිසා බොරු කියනවා සෑහෙන්න. මටත් කියන්න එපා කියලා බොරු කියන්න කියලා තමයි තියෙන්නේ. මං එයාට එහෙම හොර බොරු කරලා නැහැ. මං බැනුම් අහන්න හරි යට අත්ත කියනවා. මට බොරු මතක තියන් ඉන්න තේරෙන්නේ නැහැ මැඩම්. මං වැරදීද? අපේ අම්මා නම් කියන්නේ ඔයා කරගත්ත දේ නිසා ඉවසගෙන ඉන්න කියලා. මට බොහොම නරක වචන කියලා බනිනවා. මං එහෙම ජරා විදිහට කටයුතු කරන ගෑල් ළමෙක් නෙමෙයි. මට එහෙම බනිද්දි හරි අසරණකමක් දැනෙනවා. පිට කෙනෙක්ට ඇහුනත් මම නරක කෙනෙක් කියලා හිතයි කියලා මට හිතෙනවා. මම මගේ ගරුත්වය නරකක් වෙන දේවල් කරන්නේ නැහැ. හස්බන්ඩ් මගේ දේවල් ගැන හොයලා බලලා ඉස්සර කරා. දැන් එහෙම නැති ගතියකුත් හිමීට දැනෙනවා මැඩම්. මට මේ දේවල් නිසා මැරෙන්නම හිතෙනවා. මට මේවා කියන්න යාළුවෙකුත් නැහැ කියලාත් සඳහන් කරලා තියෙනවා. මම මොකද්ද කරන්න ඕනේ කියලා මේ වෙලාවේ තේරෙන්නේ නැහැ මැඩම් කියලා. හරි හසිනි. දැන් එකක් තමයි දැන් ගැහැණු ළමයි තීරණ ගන්න හැටි අපිට මේකෙන් තේරෙනවා. අපි දැන සමහරවිට අමාරු වෙනවා. ඒක මොකද්ද? එක්කෝ මට මහත්යෙක් නැති වෙයි. මට මෙලඩ හොඳ කෙනෙක් නැති වෙයි. මම තනි වෙයි එහෙම කියලා හරි කොහොම හරි Tamanට හම්බ වෙන කෙනාගේ මොන ප්‍රශ්න තිබුණත් Tamanට ජීවිතේ ගෙවන්න බැරි තරම් ප්‍රශ්න තිබුණත් අඩුපාඩු තිබුණත් කසාද බඳින ගතියක් තියෙනවා. දැන් මේ විදිහට කසාද බඳලා තියෙනවා. එතකොට යම්කිසි විදිහකට ඔහුගේ අම්මා දන්නවා ඔහුගේ කේන්තිය ඔහුට පාලනය කරගන්න බැරි බව. එතකොට කේන්ති පාලනය කරගන්න බැරි බව දැන ගන්නවා. ඒ හින්දා තමයි බොරු කියන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට බොරු කියලා අර බැලන්ස් කරගෙන තමයි අම්මා ඉඳලා තියෙන්නේ. එතකොට දැන් ජෙනරේෂන් වල මම ගන්න බොරු කියන්නේ නැහැ කෙලින්ම කියනවා කියලා හැමදේම දෙන එක දැන් ඇයත් ඒ විදිහට බොහොම අවංකව සියලු දේ කියන්න තමයි උත්සාහ කරන්නේ. නෑ අම්මා කියන විදිහටම ඔබ ඉන්න අවශ්‍යත් නැහැ. ඔබ ඍජුව ඔබගේ මහත්තයා දැන් අම්මගේ පුතාගේ තියෙන සම්බන්ධය ඔබත් එක්ක තියෙන්නේ. ඔබට යම්කිසි විදිහකට වෙන විදිහේ ස්වරූපයක් ගොඩනගා ගන්න පුළුවන් සම්බන්ධය ඇතුළේ. හැබැයි ඔහු ඔබට අපහාස කරනවා. තාම දරුවෝ නැහැ මේ සම්බන්ධය ඇතුළේ. එතකොට මේක ටිකක් පොඩි කියන්නේ යම්කිසි විදිහකට එකලාසයකට එන්න බැරි සම්බන්ධයක්. يعني කතා කරලා ප්‍රශ්නයක් විසඳන්න බෑ. එතකොට බොහොම අයථා ලෙස කේන්ති ගන්නව බනිනවා. එතකොට ඔබට තීරණයක් ගන්න තියෙනවා යම්කිසි හේතු සාධක මේක ඉන්න ඕනේද නැද්ද කියලා. මොකද දරුවෙක් හැදුනට පස්සේ සමහරලට යන්න බෑ. ඔයවැනි පිරිමින් සමහරලට ඇයව දාලා යන්නේ නැහැ. ඒ කියන්නේ ඇය නැතුව ඉන්නත් බෑ. හැබැයි ගණන් ගන්නෙ නැහැ අපහාස කරලා. නිකන් මාව ඕනේ නැහැ. සත පහකට මට ඔයා ඕනේ නැහැ වගේ තමයි ඉන්නේ. එහෙම කියලා තමයි සලකන්නේ. හැබැයි යන්න ගියොත් එහෙම සමහරලාට සමාවරගෙන එනවා. හැබැයි ඒකත් ආයිත් අමතක වෙනවා. ආයි ඉන්න තීරණය කරලා ඊට පස්සේ ගෑල්ලා මේ ආයි අමතක කළා. ආයි අර පරණ ක්‍රමයට යනවා. මං හිතන්නේ හැමදෙස්සෙම තමන්ගේ අභිමානය නැති කරගෙන රිලේෂන්ෂිප් එකක ඉන්න එපා. ඔය පුද්ගලයා තාත්තා කෙනෙක් වෙන සුසු කියලා ඔබ හිතන්න ඕනේ. මොකද තාත්තා කෙනෙක් වුණාට පස්සේ ළමයා ඉස්සරහට ඔය විදිහට කෑ ගහන අරන්න පටන් ගත්තොත් එහෙම ලොකු අමාරුවක ඔබ වැටෙනවා. එද හිමින් සැරේ වෙලාවරෙන් කලබල වෙන්න එපා. වෙලාව අරගෙන හිතන්න මම මේ කසාද තුලේ ඉන්න ඕනේද නැද්ද කියලා. අයටත් අයියේ ගැටලුව බොහොම කල්පනාකාරීව හිතලා බලලා හරිම විසඳුමක් ගන්නට
ශක්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද දවසේ අපි සමුගන්නේ. ඉතින් ඔබේ ප්‍රශ්නත් මේ විදිහටම අපිට යොමු කරන්නට පුළුවන්. හසිනේක නායක Facebook පිටුවට Messenger හරහා ඔබට සිංහල භාෂාවෙන් යොමු කරන්න කියන ඉල්ලීමත් කරමින් අදට සමුගන්නවා ඔබට සුබ සතියක් වේවා.